ආයිබෝවන් ඔයාලා සියලුම දෙනාට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මහලබියා ඩෙසර්ට් එක කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා. ඇත්තටම මේ මහලබියා කියන්නේ අරාබි රටේ අතුරුපසක්. අපි බලමු කොහොමද නිවැරදිව මේක හදාගන්නේ කියලා. මේ සඳහා මම ෆ්‍රෙෂ් මිල්ක් 500ක් අරන් තියෙනවා මිලිලීටර්. ඒ වගේම sugar gram 100ක් අරන් තියෙනවා. ඒ වගේම cornflour gram 35ක් අරන් තියෙනවා. නැවතත් ෆ්‍රෙෂ් මිල්ක් 100ක් අරන් තියෙනවා කෝම්ප්ලා දී කර ගැනීම සඳහා. ඒ වගේම රෝස් වෝටර් මිලිලීටර් 25ක් අරන් තියෙනවා. රෙඩ් කලර් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඒ වගේම ග්‍රෑම් 100ක් අරන් තියෙනවා මැංගෝ පියුරි. මේ ආකාරයකට පොට් එකකට කිරි ටික දාගන්න මිලිලීටර් 500. ඒ වගේම ඒකට sugar gram 100ත් එකතු කරගන්න මේ ආකාරයට. කිරි එක සමග සීනි එක හොඳට බොයිල් කරගන්න. ඒ අතරතුර කෝම්ෆ්ලා ග්‍රෑම් 35 සමග ෆ්‍රෙෂ් මිල්ක් 100 හොඳට දිය කරගන්න. කෝම්ෆ්ලා එකට ෆ්‍රෙෂ් මිල්ක් 100 මේ ආකාරයට දමා හොඳට දිය කරගන්න. දිය කරගත් කෝම්ෆ්ලා එක උතුරන කිරි එකට දාලා මේ ආකාරයට ලිපේ ගින්දර අඩු කරලා හොඳට කලවම් කරගන්න. අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර අඩු කරලා තමයි මේ දේ කරන්න ඕනේ. නැත්නම් අඩියල්ලන්න බලනවා. මම දැන් ලැස්ති වෙන්නේ මේ මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කරගන්න මේ ආකාරයට. එක කොටසකට මම වෙන් කරගත්ත රෝස් වෝටර් මිලිලීටර් 25 දානවා. ඒ සමගම රෙඩ් කලරින් ඩ්‍රොප් එකක් දානවා එක බිඳුවක්. මොකද රතු පාට මම දාන්නේ රෝස් පාට කලයක ගන්නට මේ ආකාරයට. අනිත් බෝල් එකට මැංගෝ පියුරි මිලිලීටර් 100 දානවා. දාලා හොඳට කලවම් කරගන්නවා. මැංගෝ පියුරි ඔයාලට සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. මේ ආකාරයට කලවම් කරගෙන ඒ මිශ්‍රණයත් මම අනිත් බෝල් එකකට දාගන්නයි හදන්නේ මේ ආකාරයට. ඔයාලට මේක මැංගෝ පියුරි වෙනුවට ඕන පියුරි එකක් භාවිතා කරන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි, මැංගෝ, ඇවෝකාඩෝ, බෙරීස් ඕනම ෆ්ලේවර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අර ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මැංගෝ පියුරි සහ රෝස් වෝටර් ගත්තේ. ඔයාලා කැමති ෆ්ලේවර් එකකට මේක හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මැංගෝ මහලබියා එක පිස්තා නට්ස් වලින් මම ගානිෂ් කරගන්නවා. ඒ වගේම රෝස් මහලබියා එක බෙරිස් වලින් මම ගානිෂ් කරගන්නවා. සාමාන්‍ය මහලබියා ගානිෂ් කරගන්නේ රේසින් සුල්තානා රෝස්ටඩ් ආමොන්ඩ් වලින් වගේ තමයි. ඔයාලට කැමති දෙයකින් ගානිෂ් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ගෙදරදී හදාගන්න පුළුවන් ලේසිම සිම්පල් ඩෙසර්ට් එකක් මේක. මේක ගොඩාක් රස ඩෙසර්ට් එකක්. ඔයාලා හදලා බලන්න. මේකේ රස බලලා මට කමෙන්ට් කරන්න. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම නවතිනවා. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.